දුවේ පුතේ අද අපි කතා කරන්න යන්නේ පරිගණකයේ වැදගත්කම කියන ඔයාලගේ පළවෙනි පාඩම පිළිබඳව. එතකොට දුවේ පුතේ පරිගණකයක් කියන කුමක්ද? මිනිසා විසින් පරිහරණය කරනු හෝ ප්‍රයෝජනයට ගනු ලබන වස්තුන් ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදනවා. ඒ ප්‍රධාන කොටස් දෙක විදිහට ස්වාභාවික සහ කෘත්‍රිම වස්තුන් අපිට හඳුන්වන්න පුළුවන්. එතකොට මේ ස්වාභාවික වස්තුන් කියන්නේ මොනවද? එදිනෙදා පරිසරයේ දක්නට ලැබෙන සතුන්, ගස්වැල්, ලැදුල්. එතකොට කෘත්‍රිම වස්තුන් කියන්නේ පෙන්සම්, මකන, පරිගණකය සහ පුටුව. එතකොට දුවේ පුතේ අපිට පරිගණකය කියන වස්තුවන් අයිති වෙන්නේ කෘත්‍රිම වස්තුන් ගණයට. එතකොට පරිගණකයේ ප්‍රධාන කාර්යයන් තුනක් තියෙනවා. ඒ කාර්යයන් තුන ආදානය ඉන්පුට්, සැකසීම ප්‍රොසෙස්, ප්‍රතිදානය අවුට්පුට්. එතකොට ආදානය කියන්නේ මොකක්ද? සැකසීම කියන්නේ මොකක්ද? ප්‍රතිදානය කියන්නේ මොකක්ද? මේ ප්‍රධාන කාර්යයන් තුනට උදාහරණයක් විදිහට අපි ඉස්සෙල්ලාම ආදානය කියන්නේ යම්කිසි දත්තයක් පරිගණකයට ඇතුළත් කිරීම. පරිගණකයට දත්තයක් ඇතුළත් කිරීම හඳුන්වනවා ඉන්පුට් නමින්. ඒ කියන්නේ ආදානය. එතකොට සැකසීම කියන්නේ අපි දෙන ලද දත්තය පරිගණකය විසින් සකස් කරලා පසුව ප්‍රතිදානය කියන්නේ. ප්‍රතිදානය විදිහට පරිගණකය විසින් සකස් කරපු දත්තේ තොරතුරක් විදිහට පරිගණක තිරයේ දිස් වෙනවා. එතකොට දුවේ පුතේ මේ ප්‍රධාන කාර්යයන් තුන සිද්ධ වන එම ක්‍රියාවලිය අපි උදාහරණයක් විදිහට පෙන්නුවොත්, දැන් මම මෙතන යම්කිසි දත්තයක් පරිගණකයට ලබා දෙනවා. යම්කිසි දත්තයක් පරිගණකයට ලබා දෙනවා. එතකොට මට ඕනේ දැන් මේ 4යි 6යි කියන දත්ත දෙක ලබා දුන්නේ පරිගණකයට 4යි 6යි කියන දත්ත දෙක. එතකොට මට මම මේ ලබා දුන් දත්ත දෙකෙහි එකතුව මට ඕනේ. මන් දුන්නා දැන් පරිගණකයට දත්ත දෙකක්. එතකොට මට මේ දත්ත දෙකේ එකතුව ඕනේ. ඒ කියන්නේ 4යි 6යි එකතුව ඕනේ මට. මන් දුන්න දත්ත දෙකේ එකතුව පරිගණකය විසින් සකස් කළා තොරතුරක් විදිහට මට 4යි 6යි එකතුව 10 විදිහට ලබා දුන්නා. අපි නැවත එකක් බලමු. මන් දැන් පරිගණකයට නැවතත් දත්ත දෙකක් ලබා දෙනවා. මට දැන් ඕනේ මේ 3යි 3යි කියන සංඛ්‍යා දෙක අඩු කළා. එතකොට මම දැන් පරිගණකයට ආදානයේ විදිහට දත්ත දෙකක් ඇතුළත් කළා. දැන් ඊළඟට මොකද්ද පරිගණකය තුල සිද්ධ වෙන්නේ? මම ලබා දීපු දත්ත දෙක පරිගණකය තුල සකස් කරනවා. පරිගණකය තුල මේ තියෙන්නේ සකස් කරපු ආකාරය. එතකොට අපිට ප්‍රතිදානය විදිහට පරිගණකය ඇතුළත අපි ලබා දුන්න සංඛ්‍යා දෙක
එයා සකස් කරලා අපිට පසුව ප්‍රතිදානයේ විදිහට එයා තොරතුරු ලබා දුන්න බිඳුව කියන සංඛ්‍යාව. එතකොට 3යි මට අඩු කරන්න උනේ. එතකොට 3යි අඩු කරාපුවම කීයද? බිඳුවයි. එතකොට අපි ඊළඟට බලමු. මම හිතනවා ඔයාලට මේක තේරෙන්න ඇති කියලා. ඊළඟට අපි බලමු පරිගණකයක ලක්ෂණ. පරිගණකයක ලාක්ෂණික ගුණාංග කියන්නේ මොනවද? පරිගණකයක් දැන් හරිම වේග. දැන් අපිට ඉස්සෙල්ලාම මම මෙතන දුන්න දත්ත දෙක. එතකොට මෙයා මොකද කළේ? මෙයා සකස් කරලා පරිගණකයේ විසින් සකස් කරලා අපිට තොරතුරු ලබා දුන්නා. එතකොට වේගවත් නේද? අඩුම විනාඩියක්වත් යන්නේ නැහැ. පරිගණකයට අපි යමක් දුන්නාම යම් දත්තයක් ලබා දුන්නාම එයා වේගවත්ව සහ කාර්යක්ෂමතාවයෙන් යුතුව අපිට වේගවත් තොරතුරු ලබා දෙනවා. ඒ වගේම ඔයාලගේ අච්චුපතේ තියෙනවා නිර්වද්‍යතාවය කියලා. ඊළඟට විශ්වාසය, ඊළඟට නියත බව. නිර්වද්‍යතාවය. නිර්වද්‍යතාවය කියන්නේ මොකද්ද? දැන් අපි කොලේක ලියලා ඔයාලට තේනවා ගානක් හදන්න. ඔයාලා ওই ගාන හැදුවාම සමහර අයගේ ඕක වැරදි වෙන්නත් පුළුවන්, නිවැරදි වෙන්නත් පුළුවන්. ඒ පරිගණකයේ හැමද? පරිගණකයේ දෙන්නේ අපිට විතම නිවැරදි පිළිතුරු විතරයි. එතකොට විශ්වාස බව කියන්නේ මොකද්ද? විශ්වාස බව කියන්නේ අපි දැන් මම අර කලින් කිව්වා වගේ ඔයාලට දුන්න ගාන ඔයාලා හැදුවාම ඔයාලා දන්නේ නැහනේ. ඔයාලා තාම චූටිනේ 6 ඉන්නේ නේද? ඒකට ඔයාලා දන්නේ ඕක හරිද වැරදිද කියලා ඔයාලට විශ්වාසයක් තියෙනවද? ඔයාලට හදන්න දුන්න ගාන ඔයාලා හැදුවට ඔයාලා ඒක දන්නවද හරිද වැරදිද කියලා? නෑනේ. ඒ වුණාට පරිගණකය දන්නවා හරිද වැරදිද කියලා. එයා අපිට හැමතිස්සෙම ලබා දෙන්නේ නිවැරදි උත්තර නම් අපිට පරිගණකය පිළිබඳ විශ්වාසයක් තියාගන්න පුළුවන්. එතකොට දුවේ පුතේ නියත බව කියන්නේ මොකද්ද? නියත බව කියලා කියනවා පුතේ යම්කිසි සිද්ධියක් හෝ ක්‍රියාවලින් වලින් වාර්තා කළ හැකි භාවිතයක් නියතයක් කියලා අපි කියනවා. එතකොට අපි පරිගණකයට දෙන ලද දත්ත පරිගණකයේ විසින් සකස් කළ ඒව තොරතුරු බවට පත් කරාම ප්‍රතිදානය සමවිතම මොකක්ද වෙන්නේ? ප්‍රතිදානය ඒ දෙන ලද තොරතුරු සමවිතම එය සමාන වෙනවා. එතකොට දුවේ පුතේ ආචායන ධාරිතා ස්ටෝරේජ් කැපැසිටි. ඔයාලට කවුරු හරි ඇවිල්ලා මොකක් හරි ලියන්න දෙන. දිග කතාවල් ලියන්න කියන මොකක් හරි. ඔයාලට ස්කූල් එක හරි පන්ති එක හරි මොකක් හරි පැවරුමක් දෙන්න. එතකොට ඔයාලා මොකද කරන්නේ? ඔක අමාරුවෙන් දාගෙන ලියනවා. එතකොට ආචායන ධාරිතාව පරිගණකයට අපි යම් දෙයක් දුන්නොත් එයා ඒක දෙන ලද දත්ත එයාලට පරිගණකයට කොපමණ අපි දත්ත ලබා දුන්නත් එයා ඒක වේගවත්ව සහ එයා කොපමණ විශාල දත්තයක් වුණත් කුඩා දත්තයක් වුණත් එයා පරිගණකයේ ඒක තැන්පත් කර ගන්නවා නේද? ඒතකොට පිරිවැය කියන්නේ